මේ වෙලාවට මේ හොඳේ මේ පොල්ලන් තියන්න ලෑස්ති වෙන්න බෑ උඹලා ගියේ පාරක් පොල්ලක් තිබ්බෑ. හරි බං. වෙලාවට එනවා. අයියෝ මේක නෙමෙයි බං. ඒ උඹලා දෙන්න තමයි බං මගේ හොඳම යාළු. මං කොහේ ගියත් මචං යන්නේ උඹලා දෙන්න එක තමයි මේ. ඔව් ඒ ඉතින් බයිලා තමයි බං. බලමුකෝ මුඩ කෑල්ලස් සෙට් වෙච්ච දවසක අපි අමතක කරන්නේදී ඈ. පිස්සුද බලන්න. යකෝ යාළුවෝ එක. හරිද? ක්‍රිකට් දෙක. ධෝනි තුනේ යකෝ. හරිද? උඹලා නිකන් එහෙම කතා කරන්න එපා. බලමුකෝ. ඕවඩන් නෑ. වෙලාවට වරින් හොඳේ. ඊළඟ දවස. අපි ආවා. කොමුනේ? කෝල් එකක් දීලා බලන්නකෝ. දෙමංග බල. ගන්න එපා. ෆෝන් එක අඩ නෑ. දෙමංග WhatsApp එකේ අරන් බල. හෙලෝ. ඒ කොහෙද බං ඉන්නේ මේ? අපි උඹලා ගෙවල් ගාව ඉන්නේ. මේ මාරගේ S එකනේ බං. මට එන්න වෙන්නේ නැහැ බං. එන්න වෙන්නේ නැහැ? යකෝ දැන් උඹනේ මේ ට්‍රිප් එක ඕගනයිස් කරේ. හරි ඒකේ වැඩන්න උඹ දැන් කොහෙද ඉන්නේ කියන්කෝ. මේ මම මේ රට ආවා. මොකක්? රට ගියා? මොකක්? බං ඊයේ මේ හවස එන ගමන් කෑල්ලස් සෙට් වුණානේ. පස්සේ මං මේ හවසේ ඉස්ත එක එන්ගේජ් වුණා. ඈ? මොකක් උඹ එන්ගේජ් වුණා? මොනවද බං ඌ කියන්නේ? ඌ බං හවස එන්ගේජ් වෙලා මේ එහෙම රට ආවා. ඈ යකෝ උඹ ඊයේ කිව්වේ කොහොමද? ඈ යාළුවෝ එක්ක ක්‍රිකට් දෙක ධෝනි තුන බයිලානේ බං උඹලා තියෙන්නේ. හරි ඕවම තමයි. දන්නේ නැද්ද? හරි ඒ වැඩක් නැහැ. දැන් උඹ ඔය ජීවත් වෙන්න දන්නවද? තාම මේ බලන ගමන් බං ධෝනිට නම් මේ හොරුයි. මේ අපි සල්ලි හැම වෙන විදිහක් නම් හොයාගත්ත දැන්. ඒ කොහොමද බං? ඒක නම් හරි ලේසි බං. කිසිම ට්‍රාන්ස්ෆර් ෆී ගන්න නැතුව ටැප් සෙන්ඩ් එකෙන් දැන් ලංකාවට සල්ලි ගන්න පුළුවන් නේ. ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න විතරයි බං තියෙන්නේ. හරි දැන් ඔයා විශ්වාස කරන්න පුළුවන්ද? ඔව් බං මේක මහ බැංකුවෙත් අනුමතයි. එහෙම කිසිම අවුලක් නැහැ. අනික මේලගේ රේට්ස් උත් මාර හොඳයි. එහෙනම් කමන්නේ. මේ අපිවත් ගන්න කියපන්. අපිවත් දෙයට ගන්න කියපන්. මේ මං එනන් තියෙන හොඳේ මහන්සි. මේක නෙවෙයි. ඒ අපිවත් ගන්න බැරි වේද බං ඔහෙට? මේ ධෝනි කිව්වා බං මේ උඹලත් එක්ක වැඩි කතා කරන්න එපා කියලා. මම උඹලගේ විස්තර කිව්වනේ ධෝනිට. ධෝනිට උඹලව සෙට් නෑ බං. උඹලත් එක්ක කතා කරන්න එපා කිව්වා. මේ මං එනන් තියෙන ඈ. හෙලෝ. මොකෝ කිව්වේ? කට් කරා බා. දවසක් නේවි අපිත් අපේ හිනවලට යාවී. ඉතින් මේ බෝනස් කෝඩ් එක පාවිච්චි කරොත් ඔයාලට විශේෂ බෝනස් ගන්න පුළුවන් මේ රටවල් වලට.